ආයිබෝවන් යාළුවෝ සියලු දෙනාටම අද ඉඳලා පටන් ගන්නවා ArcGIS පාඩම් මාලාව. අද දින පාඩම් මාලාවේ පළවෙනි සෙෂන් එක විදිහට මේකේ මූලික කරුණු කිහිපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ArcGIS ලෙසන් වල මූලික වශයෙන්ම සිතියම් සැකසීම සිතියම් අධ්‍යයනය මේ සඳහා මූලික වන කරුණු කිහිපයක් ගැන අද දින කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි, මෙහිදී අපි ඉස්සෙල්ලාම GIS software එක ගැන අඳුර ගන්න කලින් GIS සම්බන්ධව සාකච්ඡා කිරීමේදී software එක භාවිතා කිරීමට අදාළ වන කරුණු කිහිපයක් තියෙනවා. එහිදී මූලික වශයෙන්ම අපි සිතියමන් නිර්මාණය කිරීමට භාවිතා කරනවා ArcGIS software එක හරහා සිතියමන් නිර්මාණය කිරීමේදී භාවිතා කරන මෙවලම් තුනක් තියෙනවා. මේ මෙවලම් තුන තමයි දැන් ඔයාලට තිරේ පේනවා point, line, polygon. point එකක් විදිහට අපි යම්කිසි ස්ථානයක් සලකුණු කරනවා. point එකක් ලෙස හඳුන්වන්නේ යම් ස්ථානයක්, ගොඩනැගිල්ලක්, ඒ වගේ ස්ථීර එක් ස්ථානයක් පමණ ලකුණු කරන්න. මේ point කියන ෆීචර් එක, එහෙම නැත්නම් point කියන සංකේතය අපි භාවිතා කරනවා. ඊට අමතරව සිතියම් වලදී අපි පාවිච්චි කරනවා line කියන ෆීචර් එක. එහෙම නැත්නම් line කියන සංකේතය. මේ line කියන සංකේතය අපි භාවිතා කරනවා දිය පහරක්, විශාල වශයෙන් ගමන් මාර්ග සලකුණු කරන්න මේ line කියන ෆීචර් එක පාවිච්චි කරනවා. ඊට අමතරව අපි භාවිතා කරනවා polygon. එහෙම නැත්නම් සංවෘත රූප. මේ සංවෘත රූප විදියට අපි සැලකුවාම යම්කිසි ප්‍රදේශයක්, එහෙම නැත්නම් ඉඩමක් වටා අඳින සංවෘත හතරැස් කොටුවක්, එහෙම නැත්නම් පිට්ටනියක් වටා අඳින සංවෘත රවුමක්. මෙන්න මේ කොටස අපි හඳුන්වනවා polygon එකක් විදිහට. එතකොට මූලිකවම අපි සිතියමන් නිර්මාණය කිරීමේදී අනිවාර්යයෙන්ම මේ point, line, polygon කියන කොටස් තුන යොදා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. යොදා ගනිමින් තමයි මේ GIS software එක හරහා, එහෙම නැත්නම් GIS තාක්ෂණය ඔස්සේ වෙනයම් ArcGIS හෝ වෙනයම් මෘදුකාංගයක් කරහා මෙම සිතියම් නිර්මාණය කිරීම සිදු කරන්නේ. point, line, polygon කියන මේ ෆීචර් තුනට අමතරව වෙන කිසිදු ෆීචර් එකක් භාවිතා වෙන්නේ නැහැ. අපිට ස්ථානයක් මාක් කරන්න, එහෙම නැත්නම් යම්කිසි රේඛාවක් නිර්මාණය කර ගැනීමට සහ සංවෘත රූපයක්, එහෙම නැත්නම් ඉඩමක් ලකුණු කර ගැනීමට polygon කියන ෆීචර් එක භාවිත කරනවා. මෙන්න මේ තුන විතරයි අපි භාවිතා කරන්නේ සිතියමන් නිර්මාණය කිරීමට. භාවිතා වෙන්නේත් මේ ෆීචර්ස් තුන විතරයි. මේ ෆීචර්ස් තුන භාවිතා කරමින් මෙම සිතියම් නිර්මාණය කරනවා. හරි, GIS software එක හරහා, එහෙම නැත්නම් ArcGIS software එක හරහා අපි සිතියම් නිර්මාණය කිරීමේදී දැනගත යුතු තවත් එක් කරුණක් තමයි මේ raster data සහ vector data කියන ඒවා පිළිබඳව. raster data කියන්නේ අපි සරලව හිතුවොත්, අපි හිතමු අපි පින්තූරයක් print කරලා ගත්තොත්, එහෙම නැත්නම් නිර්මාණය කරලා මුද්‍රණය කරන ලද පින්තූරයක්. මේ පින්තූරය නිර්මාණය වෙලා තියෙන්නේ යම් කිසි පිස්කල් ප්‍රමාණයකින්. අපි කියනවා පිස්කල් කියලා. පිස්කල් කියන්නේ යම්කිසි කොටු හැදිලා නිර්මාණය වෙච්ච දෙයක් තමයි පිස්කල් කියන්නේ. මේ පිස්කල් වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් raster data එකක් විදිහට හඳුන්වන්නේ අපි සරලව හිතුවොත් අපි print කරලා ගන්න පින්තූරයක්. මෙහෙම හිතන්න print කරලා තියෙන සිතියමක් raster data එකක්. එතකොට මේක zoom කරන්න zoom out කරලා තියෙද්දි මේක රේඛාවක් විදිහට පෙන්වන්නට zoom කරද්දි එහෙම නැත්නම් විශාල කරද්දි මේක අපිට පේන්නේ කොටු විදිහට.
ඒක තමයි raster data එකක් කියන්නේ. හැබැයි vector data එකක් කියලා කියන්නේ එහෙම කොච්චර zoom කරත් කොච්චර zoom out කරත් ඒ vector data එක ඒ විදියටම තියෙනවා. ඒක කොටු විදියට එහෙම නැත්නම් pixel විදියට එහෙම නිර්මාණය වෙන්නේ නැහැ. අපිට GIS භාවිතා කරද්දී එහෙම නැත්නම් මුතුකාංග භාවිතා කරද්දී මේ raster data සහ vector data කියන මේ data වර්ග දෙකම භාවිතා කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. අපිට යම්කිසි ඉඩමක plan එකක් හම්බ වෙනවා. මේ plan එක print කරපු plan එකක් මේ plan එක තියෙන්නේ ෆොටෝ එකක් විතර print කරලා තියෙන්නේ. කොලයක print කරලා තියෙන්නේ. මේ plan එක අපිට දීලා කියනවා මේක මේ plan එකේ තියෙන තොරතුරු මේ අදාළ ඉඩ මෙමෙද කියලා අපිට නිවැරදිව තහවුරු කරගන්න කියලා. අන්න ඒ අවස්ථාවකදී අපි කරන්නේ අර raster data එක එහෙම නැත්නම් අර පින්තූරය ස්කෑන් කරලා එම ස්ථානයේ ලබාගත් පාඨංග හා ගැලපෙනවද කියලා සංසන්දනය කරනවා. හෝ එහෙම නැත්නම් ඒ පින්තූරයේ තියෙන එහෙම නැත්නම් ඒ plan එකේ තියෙන data වලට ඒ අදාළ පාඨාංක සැබෑ භූමියේ ගැලපෙනවද කියලා සලකා බැලීමක් කරනවා. ඊට අමතරව අපි සිතියන් නිර්මාණය කර ගැනීමට කිරීමේදී vector data භාවිත කරනවා. මේ vector data අපිට තියෙන්න පුළුවන් point, line, polygon. මෙන්න මේ ආකාර තුනෙන්ම තියෙනවා. හරිද? අපි ඉස්සලා කතා කරා point, line, polygon කියලා. මේ point, line, polygon කියන ආකාර තුනෙන්ම මේ vector data තියෙන්න පුළුවන්. අපිට හම්බ වෙන යම්කිසි ස්ථානික පාඨාංක. එහෙම නැත්නම් අපි හිතමු ශ්‍රී ලංකාවේ නගරවල නගර තියෙන data එකක්. නගරවල ශ්‍රී ලංකාවේ නගර පිළිබඳව විස්තර තියෙන data එකක්. එතකොට මේ data එක අපි plot කරාම ඒක plot වෙන්නේ point විදියට. ශ්‍රී ලංකාවේ මාර්ග පිළිබඳව තියෙන data එකක් අපිට හම්බ වෙනවා. මේ මාර්ග සැලසුම් පිළිබඳව. මේ data එක තියෙන්නේ line විදියට. අපි හිතමු භූමි පරිහරණය රටාව පිළිබඳව යම්කිසි data එකක් තියෙනවා. ඒක තියෙන්නේ polygon විදියට. මෙන්න මේ විදියටත් අපිට data හම්බ වෙනවා. මෙන්න මේ කියන data වර්ග දෙකම භාවිතා කරලා අපි GIS එහෙම නැත්නම් සිතියන් නිර්මාණය කර ගැනීමට මෙන්න මේ raster සහ vector data භාවිතා කරලා අපි සිතියන් නිර්මාණය කර ගැනීම සිදු කරනවා. මේකෙදී අපි තවදුරටත් දැනගත යුතු කරුණක් තමයි මේ භාවිතා කරන data. මම ඊළඟ පින්තූරයේදී ඔයාලට පෙන්වන්නම්. භාවිතා කරන data මේ භාවිතා කරන data අපි GIS එහෙම නැත්නම් ArcGIS මුතුගාංග හරහා ප්‍රදර්ශනය කිරීමේදී අපි භාවිතා කරනවා attribute table. එහෙම නැත්නම් දත්ත ගබඩා කිරීමේ වගුවක් විදියට. අපි ඇතුළත් කරන දත්ත යම්කිසි වගුවක තමයි අපි ගබඩා කරන්නේ. මේ වගුව ඇතුළත තිබෙන දත්ත තමයි අපි සිතියම් ආකාරයෙන් ප්‍රදර්ශනය කරන්නේ. එතකොට මේ raster data, vector data, point, line, polygon විදිහට ගත්ත දේවල්, ඒ සියලු දේවල් අපි අවසානයේ මෙන්න මේ attribute table එක නිර්මාණය කරගෙන මේ attribute table එකට අදාළ detail ටික fill කරලා අවසානයේ attribute table හරහා ප්‍රතිනිර්මාණයක් කරනවා. එහෙම නැත්නම් නිර්මාණය කරලා සිතීමක් ආකාරයට ප්‍රදර්ශනය කරනවා. මෙන්න මේ කරුණු ටික GIS මුතුකාංගය හදාරීමට මුලින් එහෙම නැත්නම් ArcGIS software එක ඉගෙන ගන්න කලින් මෙන්න මේ මූලික කරුණු ටික අනිවාර්යෙන් දැනගත යුතුයි. ඊට අමතරව මේ subject මේ විෂය මාලාව ගත්තොත් මේක විශාල පරාසයක් තියෙන විෂය මාලාවක්. මේකෙත් දැනගත යුතු තවත් කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේක මම මේ වීඩියෝ එක කරන්නේ ඊටාම
මේ සබ්ජෙක්ට් එක නොදන්නම කෙනෙක්ගේ ඉඳලා ඉහළට දන්නේ කෙනෙක් දක්වා කරගන්න පුළුවන් වෙන්න. ඒ නිසා මේ විෂය මාලාව ඊටාම පුළුල් විෂය මාලාවක්. ඒ නිසා අත්‍යවශ්‍යම දේවල් ටික විතරයි මම මේ වෙලාවේ කතා කරේ. එහෙම නැත්නම් න්‍යායාත්මක කරුණු මීට වඩා විශාල ප්‍රමාණයක් තියෙනවා දැනගන්න. හරි. ඔය කියන කරුණු ටික තමයි මම පළවෙනි සෙෂන් එක විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙදි GS පාඩම් මාලාවේ ඉතිරි පාඩම් ටික ඉදිරියට ගෙන එනවා. කොහොමද ArcGIS software එක හරහා අපි සිතියම නිර්මාණය කරගන්නේ, ඇනලයිසිස් කරන්නේ, ඒ පිළිබඳ සියලුම වීඩියෝස් ඉදිරියේදී ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දිගටම මගේ YouTube channel එකත් එක්ක ඇඳිලා ඉන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. ඊට අමතරව යම්කිසි සිතීමක් නිර්මාණය කර ගැනීමට ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් මම යම්කිසි මුදලක් අය කරගෙන ඒක නිර්මාණය කරලා දෙනවා. එහෙම ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ WhatsApp නම්බර එක දානවා. අදාළ ඩීටේල් සමග අදාළ data source සමග මාව contact කරගන්න. මම ඔයාලට යම්කිසි මුදලක් අය කරගෙන ඒ වැඩේ කරලා දෙනවා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න. ඉදිරියටත් මේ වගේ GIS සම්බන්ධ වීඩියෝ ගෙනෙනවා. දැනට මම Google පිළිබඳ වීඩියෝ මාලාවක් ගෙනලා තියෙනවා. බලපු නැති කවුරු හරි ඉන්නවනම් ඒකත් බලන්න. ඒ වගේම දිගටම මගේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා සියලු දෙනාගෙන් ආරාධනා කරනවා. සියලු දෙනාටම සුබ දවසක්. ජය වේවා.